ඉතින් අදාරන්න ආව කතාව තමයි අලුත බැඳපු ජෝඩුවක් ගඟකට ගිහිල්ලා කාටත් හොරෙන්ම ලිංගිකව එකතු වෙනවා. ඉතින් මේ දෙන්න දිහා බලාගෙන හිටපු පිරිසක් නිසා ඇති වුණ ලොකු ප්‍රශ්නයක් ගැන තමයි අද මූවී එකෙන් ඔයාලට අරගෙන එන්නේ. මේ මූවී එක පටන් ගද්දිම අපිට පෙන්වන්නේ ගස්කොළන් වලින් පිරීලා තියෙන දුෂ්කර ගම්මානයකට බස් එකකින් යන කපල් එකක්. මේ බස් එකේ ගොඩක් දුර එන මේ දෙන්න වට්ටකායම් කියන ගමෙන් බැහැ ගන්නවා. මේ කපල් එකේ ඉන්න පිරිමි ළමයාගේ නම තමයි ප්‍රතීෂ්. ඒ වගේම ගෑනු ළමයාගේ නම තමයි ත්‍රිෂා. ඉතින් මේ දෙන්න වට්ටකායම් ප්‍රදේශයෙන් පැහැලා ඊට පස්සේ යන්නේ එයාලා කොලියට ගත්තු කාමරයක් බලන්න. මේ කාමරයේ අයිතිකාරයා ඇවිල්ලා කාමරය ඇරලා පෙන්නනකොටම ප්‍රතිෂ්ගේ මූණ ගොඩක් වෙනස් වෙනවා. මොකද මේ කාමරේ ගොඩක් අපිරිසිදු කිසිම නඩත්තුවක් කරලා නැති පරණ කාමරයක්. ඒත් Tamanගේ අතේ තියෙන ගානට ගන්න පුළුවන් මේ වගේ කාමරයක් නිසා අන්තිමේදී අකමැත්තෙන් වුණත් මේ කාමරය අස් කරගෙන මේ කාමරේම නතර වෙන්න මේ දෙන්නට සිද්ධ වෙනවා. ඒ වගේම ප්‍රතිෂ් මේ වෙලාවේ කාමරයේ අයිතිකාරයාගෙන් අහනවා මේ අහල පහල කොහේ හරි ගඟක් තියෙනවද කියලා. ඒ වෙලාවේ කාමරයේ අයිතිකාරයා කියනවා නාන්නයි රෙදි හොදන්නයි පල්ලෙහා බාත්රූම් එකක් තියෙනවා. ගඟට ගොඩක් දුර නිසා බාත්රූම් එකෙන් හැමදේම කරගන්න පුළුවන් කියලා. මෙහෙම කියලා කාමරයේ අයිතිකාරයා එතනින් ගියාට පස්සේ ප්‍රතිෂ් වගේම ත්‍රිෂත් කාමරය ඇතුළට ඇවිල්ලා කාමරය අස් කරන ගමන් එයාලගේ බඩුත් අස් කරනවා. මේ වෙලාවේ ප්‍රකාශ් ත්‍රිෂාට කියනවා ඔයාට හතියයි පීනසේ තියෙන නිසා දූවිලි බදින්න හොඳ නැහැ. ඔයා එළිය වෙලා ඉන්න කියලා. ඒත් ඉතින් ප්‍රකාශ් එහෙම කිව්වත් ත්‍රිෂත් අමාරුවෙන් හරි ප්‍රකාශ්ට උදව් කරනවා. මේම අස්කරගෙන යන අතරේ ප්‍රකාශ්ට එයාගේ යාළුවා සන්තෝෂ් කතා කරනවා. සන්තෝෂ් මේ වෙලාවේ කියනවා ටික කාලයකට ඔහොම අල්ලගෙන ඉන්න ඊට පස්සේ අපි හොඳ තැනක් බලලා යමු කියලා. ඒ දෙත් එක්කම මුළු කාමරේම අස් කරලා ඉවර වුණාට පස්සේ ප්‍රකාශ් බාත්රූම් එකේ කැඩිලා තියෙන දොරත් රිපෙයාර් කරනවා. ඒ වගේම ත්‍රිෂාගේ අස් කරලා ඉවර වෙලා ජෙසිතුමාගේ රූපයක් බිත්තියේ එල්ලලා ඉටිපන්දමකුත් පත්තු කරලා යාඥා කරනවා. මේ අතරේ තමයි අපිට පෙන්වන්නේ ප්‍රතිෂ් හා ත්‍රිෂා නතර වෙලා ඉන්න කාමරේ තියෙන හන්දියේම නවත්තලා තියෙන බස් එකක්. දවල් දවස පුරා දුවන මේ බස් එක හැමදාම වගේ රැට නතර කරන්නේ මේ හන්දියේ තියෙන කඩපොළ ගාව. මේ බස් එකේ වැඩ කරන අය වගේම මේ කඩපොළ නිතර ගැවසෙන කීප දෙනෙක් හැමදාම රැට මේ බස් එකේ ඇතුළට වෙලා බොන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් එදා මේ අය රෑ බොන ගමන් කතා වෙන්නේ කාමරයට අලුතෙන් ආපු මේ කපල් එක ගැන. මේ සිද්ධියෙන් පස්සේ ඊළඟට අපිට පෙන්වන්නේ ප්‍රතිෂ් හා ත්‍රිෂා ඉන්න කාමරයට ප්‍රතිෂ් හම්බ වෙන්න ප්‍රකාශ් කියලා මේ ගමේම ඉන්න කෙනෙක් එන විදිහ. චිත්‍ර අඳින කලාකරුවෙක් වෙන ප්‍රතිෂ් වැඩට යන්න ඉන්නේ ප්‍රකාශ් එක්කම නිසා ප්‍රකාශ් එදා රෑම ඇවිල්ලා මේ දෙන්නව දැන අඳුන ගන්නවා. ඉතින් වැඩට යන්න හෙට උදේ වෙද්දි ලෑස්ති වෙලා ඉන්න මං ඔයාව ගන්න එන්නම් කියලත් ප්‍රකාශ් මේ වෙලාවේදී කියනවා. මෙහෙම කියලා ප්‍රකාශ් මෙතනින් පිට වෙලා යනවා. ඒත් එක්කම ඊළඟට අපිට පෙන්නනවා පහවදා උදේ ප්‍රකාශ් වැඩට යන්න ලෑස්ති වෙන අතරේ ත්‍රිෂා ජනලෙන් බලු පැටියෙක් දිහා ඇස් දෙකෙන් කඳුළු පුරවගෙන බලන් ඉන්න විදිහ. ඉතින් ත්‍රිෂා මේ විදිහට ඇස් දෙකෙන් කඳුළු පුරවගෙන මේ බලු පැටිය දිහා බලන් ඉන්නේ ඇයි කියලා අපිට මූවී එකේ ඉස්සරහට බලන්න පුළුවන්. මේ අතරවාරයේදී ප්‍රකාශ් ඊයේ රෑ කිව්ව විදිහටම උදේ කෑමත් අරගෙන මේ දෙන්නව බලන්න එනවා. ප්‍රකාශ් ගෙනාපු කෑමත් කාලා ලෑස්ති වෙලා ප්‍රතිෂ් ත්‍රිෂාට දවල්ට කෑම පහළ හෝටලෙන් ගන්න කියලා ප්‍රකාශ් එක්ක වැඩට පිටත් වෙනවා. මේ විදිහට ප්‍රකාශ් එක්ක යන්න ගියත් ප්‍රතිෂ් ප්‍රකාශ්ට කියනවා මගේ පර්ස් එක දාලා ඇවිල්ලා මං ආපහු ගිහිල්ලා ඒක අරගෙන ඉක්මනටම එන්නම් කියලා. මෙහෙම ආපහු හැරිලා යන ප්‍රතිෂ් ත්‍රිෂා ළඟට ඇවිල්ලා ත්‍රිෂාගේ නලලත් තිබලා එයාට පරිස්සමෙන් ඉන්න කියලා ආපහු වැඩට පිටත් වෙනවා. ඊළඟට අපිට පෙන්නනවා ප්‍රතිෂ් ප්‍රකාශ් එක්කම ස්කූටර් එකේ නැගලා වැඩට යන විදිහ. මේ යන අතරත් ප්‍රතිෂ් ප්‍රකාශ්ගෙන් අහනවා මේ පළාතට සීත කාලේ එන්නේ කවද්ද කියලා. මේ වෙලාවේ තමයි ප්‍රකාශ් කියන්නේ මේ පළාත ගොඩක් රස්නෙත් නැහැ, ගොඩක් සීතලත් නැහැ, සමානව යන්නේ කියලා. ඒ දෙත් එක්කම තමයි මෙයාලා දෙන්න එදා දවසේ වැඩත් ඉවර වෙලා හවස් වෙද්දී ආපහු ගෙවල් වලට යන්නේ. ගේගාවින් බැස්සට පස්සේ ප්‍රතිෂ් ප්‍රකාශ්ගෙන් අහනවා මේ හරිය ගඟක් තියෙන්නේ කොහෙද කියලා. ඒ වෙලාවේ ප්‍රකාශ් පාරක් පෙන්නලා කියනවා මෙන්න මේ පාර දිගේ ඇතුළට කැලේ මැදින් ගියාම ගඟ හම්බ වෙනවා කියලා. ඊට පස්සේ ප්‍රතිෂ් කරන්නේ ප්‍රකාශ්ට ඒ පෙන්නපු පාර දිගේ ගඟ හොයාගෙන යන එක. ප්‍රතිෂ් මේ විදිහට ගඟ ළඟට යනකොට එතන මාළු බාන කෙනෙක් ඉන්න නිසා එයා මේ මාළු බාන කෙනාගෙන් අහනවා මේ ගඟ ගොඩක් ගැඹුරුයිද කියලා. මාළු බාන කෙනා මේ වෙලාවේ ප්‍රතිෂ්ට කියනවා ඔව් මේ ගඟ ගොඩක් ගැඹුරුයි, ගොඩක් සුළි තියෙනවා කියලා. ඒත් එක්කම මේ මාළු බාන කෙනා ප්‍රතිෂ්ගෙන් අහනවා ඔයාලා කොයි ප්‍රදේශයේද කියලා. ඊට පස්සේ තමයි ප්‍රතිෂ් මේ කෙනාට කියන්නේ අපි මෙහෙ නෙවෙයි අපි ගොඩක් දුර ඉඳලා මෙහෙට ආවේ කියලා. ඒ දෙත් එක්කම මේ මාළු බාන කෙනා කියන්නේ ඔයාලා පිටගම් වලින් ඇවිල්ලා මේ වගේ දන්නේ නැති තැන් වලට නාන්න ඇවිත් කරදරයක් වුණාම එකෙන් ප්‍රශ්න වෙන්නෙත් ගමේ අපිටමයි කියලා. මේ කතාවත් එක්කම තමයි ප්‍රතිෂ් මේ කෙනාගෙන් ඈත් වෙලා වෙන තැනක් බලන්න යන්නේ. ඊට පස්සේ ප්‍රතිෂ් කරන්නේ තව ටිකක් කැලේ ඇතුළට ගිහිල්ලා ගඟ ළඟම තියෙන ගල්තලාවක් හොයාගන්න එක. ඒ ගල්තලාව දැක්කට පස්සේ ප්‍රතිෂ්ට ගොඩක් සතුටු හිතෙන විදිහ අපිට මේ වෙලාවේදී බලා ගන්න පුළුවන්.
මේ දේත් එක්කම එදා රෑ ත්‍රිෂා උයන අතරේදී ප්‍රතිෂ් එයාට කියන්නේ අපේ වැඩේට හරියන තැනක් හම්බුණා කියලා. මේ වෙලාවේදී ත්‍රිෂා අහනවා ඒ තැන ගොඩක් ආරක්ෂිතයිද අපිව කවුරු හරි දකීද කියලා. ඒ වෙලාවේ ප්‍රතිෂ් කියනවා කවුරුත් ඒ පැත්තට යන්නේ නැහැ. අපි දවස් 2-3කින් අපේ වැඩේ පටන් ගමු කියලා. මේ අතරේ අපිට ප්‍රකාශ්ව පෙන්නනවා ප්‍රකාශ් මේ වෙලාවේදී එයාගේ වයිෆ් එක්ක ප්‍රතිෂ් ගැන කතා කරනවා. ප්‍රකාශ් මේ වෙලාවේදී එයාගේ වයිෆ්ට කියනවා ප්‍රතිෂ්ලට මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒත් ඒ මොන වගේ ප්‍රශ්නයක්ද කියලා මට හිතා ගන්න බැහැ කියලා. ප්‍රකාශ්ලගේ මේ කතාව අතරේදී ආයමත් අපිට පෙන්නනවා රැමැද ඇහැරෙන ප්‍රතිෂ් ත්‍රිෂාව ගෙදර තියලා තනියම ගඟට යන විදිහ. මේ විදිහට ගඟ ළඟට ගිහිල්ලා දිගරිටකුත් අරගෙන ගඟට බහින ප්‍රතිෂ් ගඟේ තැන් වලට එන ගැඹුර කොහොමද කියලා පරීක්ෂා කරනවා. ඊට පස්සේ ගඟින් ගොඩට එන ප්‍රතිෂ් වටේම තියෙන වේලිච්ච කොළ ගල් තලාවක් උඩට අතුරනවා. මේ සිද්ධිය මෙතනින් අතර කරලා ඊට පස්සේ අපිට පෙන්වන්නේ පහවදා වැඩ කරලා ගෙදර ඇවිල්ලා නිදාගෙන ඉන්න ප්‍රතිෂ් රැමැද නිදාගෙන ඉන්න ත්‍රිෂාවත් ඇහැරවන විදිහ. ප්‍රතිෂ් මේ විදිහට ත්‍රිෂාවත් ඇහැරවගෙන එළියට යන්න හැදුවත් හන්දිය නවත්තලා තියෙන බස් එකේ කවුරු හරි ඉන්න නිසා ත්‍රිෂා මේ වැඩේට යන්න හොඳටම බය වෙනවා. ආයෙමත් මේ දෙන්න කාමරයට එනවා. මේ වෙලාවේ ත්‍රිෂා ප්‍රතිෂ්කින් අහනවා අපි මේ වැඩේ කරන්නම ඕනිද කියලා. ඒ වෙලාවේ ප්‍රතිෂ් අහනවා ඇයි ඔයාට මේ දේවල් එපාද කියලා. ඒ දෙත් එක්කම ත්‍රිෂා කියනවා මටත් ඕන හැබැයි අද නෙවෙයි කියලා. එහෙම කියලා ත්‍රිෂා කාමරයට යනකොට ප්‍රතිෂ් එළියට වෙලා කල්පනා කරනවා. මේ අතරේ දවසක ප්‍රතිෂ් ත්‍රිෂාත් එක්ක ප්‍රකාශ් ගෙදර දවල් කෑමකට පවා යනවා. මෙහෙම සාමාන්‍ය විදිහට දවස් ගෙවිලා ගිහිල්ලා ආයමත් දවසක රෑක ප්‍රතිෂ් හන්දියේ සේරම අය ගෙවල් වලට යනකන්ම ගොඩක් හොදිසියෙන් බලන් ඉන්නවා. ඊට පස්සේ නිදාගෙන ඉන්න ත්‍රිෂාවත් අවදි කරවගෙන හැමෝටම හොරෙන් මේ දෙන්න යන්නේ ප්‍රතිෂ් කලින් ගියපු ගඟ ගාවට. එතනට ගිහින් මහා රෑ ගඟට බහින මේ දෙන්න එකටම ගඟේ නානවා. හොඳටම සීතලේ ටික වේලාවක් නාන මේ දෙන්න ඊට පස්සේ යන්නේ කලින් දවසේ ප්‍රතිෂ් ලෑස්ති කරලා ගිය ගල් තලාවට. ඊට පස්සේ තමයි කොළ අතුරලා තියෙන මේ ගල් තලාව උඩින් ප්‍රතිෂ් රෙද්දක් කෙලන්නේ. ඒත් එක්කම මේ දෙන්න මේ තැනම ලිංගිකව එකතු වෙනවා. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ අපිට පෙන්වන්නේ පහවදා උදේ පල්ලියේ චිත්‍ර අඳින්න ගිහින් ඉන්න ප්‍රකාශ් සහ ප්‍රතිෂ් දෙන්නව. මේ වෙලාවේ පල්ලියේ ෆාදර් ඇවිල්ලා මේ දෙන්නට කියනවා ඉරිදා වෙන්න කලින් මේ වැඩේ ඉවරයක් කරන්න ඕනේ කියලා. ඉතින් ෆාදර් මේ දේවල් කියනකොට ප්‍රකාශ් ප්‍රතිෂ්ට කතා කරලා මේ දේවල් කිව්වත් එයා ඉන්නේ සිහියකින් නෙමෙයි. ඊට පස්සේ ටික වේලාවක් ප්‍රතිෂ්ට කතා කරන ප්‍රකාශ් එයා සිහියට ආවට පස්සේ එයාට කියන්නේ අපිට නයිට් දෙකක් විතර ඉන්න වෙයි. එහෙම ඉන්න වුණොත් එහෙම ත්‍රිෂාට මොකද කරන්න කියලා. ඒ වෙලාවේ ප්‍රකාශ් කියනවා අවුලක් නෑ ත්‍රිෂාත් මාත් එක්ක පල්ලියට එයි කියලා. මෙතනින් පස්සේ පහවදා රෑ අපිට පෙන්නනවා ත්‍රිෂාත් පල්ලියට ඇවිත් ඉන්න විදිහ. එළිය ගොඩක් සීතල නිසා පල්ලිය ඇතුළට ගිහින් නිදාගන්න කියලා ප්‍රතිෂ් ත්‍රිෂාට කියනවා. ඊට පස්සේ තමයි ත්‍රිෂා ඇතුළට ගිහිල්ලා නිදාගන්නේ. මේ විදිහට ත්‍රිෂා ඇතුළට ගිහින් නිදාගෙන ඉන්න අතරේදී එළිය කතා කර ඉන්න ප්‍රතිෂ් ප්‍රකාශ්ට කියනවා අපේ ගෙවල් දෙකෙන්ම මේ කසාදෙට අකමැති වුණ නිසා තමයි අපි දෙන්න මේ විදිහට ජීවත් වෙන්නේ කියලා. ඒ වගේම ප්‍රතිෂ්ගේ ගෙදරින් ත්‍රිෂාට අකමැති වෙලා තියෙන්නේ ත්‍රිෂා ක්‍රිස්තියානි ආගමේ කෙනෙක් වුණ නිසා. ඒ වගේම ත්‍රිෂාගේ ගෙදරින් ප්‍රතිෂ්ට අකමැති වෙලා තියෙන්නේ ප්‍රතිෂ් ගොඩක් දුප්පත් කොල්ලෙක් නිසා. ඉතින් මේ හැමදේම මේ වෙලාවේදී ප්‍රතිෂ් ප්‍රකාශ්ට කියනවා. මෙතනින් පස්සේ පහවදාත් දේ ත්‍රිෂා පීනසට බොන බෙහෙත් ඉවර වෙලා නිසා ඒ දේව අරගෙන එන්න කියලා ත්‍රිෂා ප්‍රතිෂ්ට කියනවා. ඉතින් ත්‍රිෂාට මේ විදිහට නිතරම පීනස හැදෙන්න හේතුව තමයි කලින් අපි දැක්ක විදිහට මේ දෙන්නම රෑමැද ගඟේ නාන නිසා කියලා ඔයාලට තේරෙන්න ඇති. ඒත් එක්කම තමයි අපිට පෙන්වන්නේ ත්‍රිෂා එක රැයක එයාගේ කාමරයට වෙලා එයා අහන්න කැමතිම ඉංග්‍රීසි සින්දු අහන විදිය. කොහොම නමුත් ඉතින් එදා රෑ ප්‍රතිෂ් ත්‍රිෂා එක්ක ගඟ ගාවට ගිහිල්ලා ලිංගිකව එකතු වෙනවා. මේ අතර වාරයේදී තමයි ප්‍රකාශ් කෑම වගේකුත් අරගෙන ප්‍රතිෂ්ගේ ගෙදරට එන්නේ. ඒත් ඉතින් ප්‍රතිෂ්ගේ කාමරේ ලොක් කරලා තියෙන නිසා කෑම එක එළියේ පුටුවක් යටින් තියෙන ප්‍රකාශ් ප්‍රතිෂ්ට කෝල් එකක් අරන් අහනවා ඔයාලා කොහෙද ඉන්නේ කියලා. මේ වෙලාවේ ප්‍රතිෂ් කියනවා ත්‍රිෂාට රෑ වෙලා ගඟ ළඟට එන්න ඕනේ කියලා කිව්වා. ඉතින් අන්න ඒ නිසා අපි දෙන්න ගඟ ළඟකට ආවා කියලා. ප්‍රතිෂ් කිව්ව මේ කතාවට ප්‍රකාශ්ට තමුත්තක් වගේ දැනුණත් එයා මේ වෙලාවේදී ප්‍රතිෂ්ට කියන්නේ මම මස් වගේක් අරගෙන ආවා ඒ ටික හදාගෙන කන්න එහෙනම් මම ගිහින් එන්නම් ඔයාලා පරිස්සමින් ඉන්න කියලා. මේ දවසින් පස්සේ පහවදා රෑ සුපුරුදු විදිහටම ප්‍රතිෂ්ඨිෂත් එක්ක ගඟ ළඟට යනවා. හැබැයි ඉතින් එදා මේ දෙන්න මේ රෑ වෙලා යන ගමන හන්දියේ තියෙන බස් එකේ ඉඳන් කෙනෙක් බලාගෙන ඉන්නේ. මෙතනින් පස්සේ කොහොම හරි දිගින් දිගටම මේ විදිහට රෑ නාපු නිසා ත්‍රිෂාට සෙම වැඩි වෙලා හොඳටම අසනීප වෙනවා. ප්‍රතිෂ් මේ වෙලාවේදී බෙහෙත් ගන්න යමු කියලා කිව්වත් ත්‍රිෂා ගෙදරට වෙලා අත් බෙහෙත් කරගන්න පටන් ගන්නවා. මේ අතර තමයි එදා රෑ ප්‍රතිෂ් ත්‍රිෂාත් එක්ක ගඟ ළඟට ගියපු ගමන ගැන දැක්ක ඒ කොන්දොස්තර බොන ගමන් ඉද්දි එතන ඉන්න හැමෝටම ඒ විස්තරය කියන්න පටන් ගන්නේ.
මේ කොන්දස්තර මේ වෙලාවේ මේ කට්ටියට කියනවා මේ දෙන්න අහිංසකයි කියලා කිව්වට සුපිරිම ගේම් කාරයෝ දෙන්නෙක් කියලා. මේ දෙන්න ගහන ගේම ගිහිල්ලම බලන්න ඕනේ එකක් කියලා. මේ විස්තරේ අහපු බස් එකේ ඉන්න හැමෝම කියනවා මේ කෙල්ල අමුතුම පැටර්න් එකේ කෙනෙක් නිසා තමයි එහෙනම් ඒ විදිහට ඉංග්‍රීසි සින්දුත් අහන්නේ කියලා. ඉතින් අපි ඉන්න සමාජයේ සාමාන්‍ය මිනිස්සු වගේම මේ මිනිස්සුත් Taman අහපු දැකපු දේවල් වලින් ප්‍රතිෂ්හා ත්‍රිෂා කියන්නේ ගොඩක් කරක දෙන්නෙක් කියලා තීරණය කරනවා. මේ විදිහට බස් එකේ අය මේ දෙන්න ගැන කතා කර ඉන්නකොට තමයි මෙතන එක පාටම ප්‍රකාශ වෙන්නේ. එයා ඇවිල්ලා මේ කට්ටියට කියනවා මගේ වයිෆ්ට හොඳටම උණ හැදිලා හොස්පිටල් එකට යන්න ට්‍රීවිල් එකක් හොයාගන්න නැද්ද කියලා. මේ වෙලාවේදී බස් එකේ අය අමුතු විදිහට hina වෙලා කොහොම හරි එයාලට වාහනයකුත් හොයලා දෙනවා. මේ දෙත් එක්කම ප්‍රතිශතනින් ගියාට පස්සේ බස් එකේ ඉන්න මේ සෙට් එක කතා වෙනවා ඊයේ රෑ එහෙන් ආපු නිසා වෙන්න ඇති ත්‍රිෂාට උණ හැදෙන්න ඇත්තේ කියලා. ඒ වගේම එයාලා කතා වෙනවා ත්‍රිෂාට උණ හොඳ වුණාම ඊළඟ ෂෝ එක බලන්න කට්ටියත් එක්කම යමු කියලා. මෙතනින් පස්සේ පහවදා උදේ ප්‍රතිශ්ව වැඩට එක්කරගෙන යන්න ප්‍රකාශ වෙනවා. එදා ත්‍රිෂාට උණ නිසා වැඩට එන්න එපා කියලා ප්‍රකාශ් කිව්වත් ප්‍රතිශ් ඒ ගැන අහන්නේ නැතුව වැඩට යනවා. මේ විදිහට කාලය ගත වෙලා ගිහිල්ලා ත්‍රිෂාට සනීප වුණාට පස්සේ ආයෙමත් ඒ දෙන්න ගඟට යන්න පිටත් වෙනවා. මේ වෙලාවේදී බස් එකේ ඉන්න කොන්දස්තර මේ දෙන්න යනවා බලාගෙන ඉඳලා අනිත් අයට කෝල් කරලා පණිවිඩය දීලා ඉක්මනටම හන්දියට ගෙන්න ගන්නවා. ඉතින් මෙයාලට වගේම අපිටත් ප්‍රශ්නයක් එනවා මේ දෙන්න මහරයට ගඟට ගිහිල්ලා මේ මොනවද කරන්න කියලා. ඒ වගේම මේ දෙන්න මේ විදිහට හැසිරෙන්නේ ඇයි කියලත් අපිට තාමත් හිතාගන්න බැහැ. ඉතින් ඊට පස්සේ මේ කට්ටිය කරන්නේ ප්‍රතිෂ්ඨිෂත් එක්ක නාන විදිය හැංගිලා බලන් ඉන්න එක. දාලා ඉවර වෙලා මේ දෙන්න ගල්තලාවට යනකන් ඉන්න මේ අය ඒ දෙන්න ලිංගිකව එකතු වෙන්න දිහා බලන් ඉන්නවා. ඉතින් මෙයාලා මේ වෙලාවෙදී මේ දිහා බලන් ඉන්නවා විතරක් නෙමෙයි එයාලගේ ෆෝන් වලින් මේ සිද්ධිය වීඩියෝ කරනවා. ඊට පස්සේ මේ සෙට් එකේ ඉන්න තවත් කෙනෙක් මෙයාලගේ ෆොටෝ එකක් ගන්න කියලා හිතාගෙන කැමරාව ඔන් කරද්දි තමයි මේකේ ෆ්ලෑෂ් එක ඔන් වෙන්නේ. මේ දෙත් එක්කම තමයි මේ දෙන්න හොඳටම බය වෙන්නේ. මොකද මේ දෙන්නක් දිහා කවුරුත් බලාගෙන ඉන්නවා කියන එක මෙයාලා තේරුම් ගන්නවා. ඊට පස්සේ ඉක්මනටම මේ දෙන්න ඇඳුමුත් ඇඳගෙන මෙතනින් යන්න හදනකොටම තමයි මේ සෙට් එකම ඇවිල්ලා ප්‍රතිෂ්ඨ හොඳටම ගහන්නේ. මේ වගේ පොදු තැනකට ඇවිල්ලා මේ වගේ දේවල් කරන්න ලැජ්ජ නැද්ද කියලා අහන ගමන් ඒ වගේම මෙයාලට මෙහෙමම ගහන ගමන් මෙතන වෙන හැමදේම මෙයාලා වීඩියෝ කරගන්නවා. අන්තිමේදී මේගොල්ලෝ මෙයාලට හොඳටම බයින ගමන් කියන්නේ ආයේ ඔය දෙන්න මේ පැත්තට පේන්නවත් එන්න එපා කියලා. එහෙම කියලා මේ දෙන්නව මෙතනින් පන්නනවා. මෙතනින් පස්සේ සිද්ධ වෙච්ච මේ දේවල් එක්කම ත්‍රිෂා මේ සිද්ධ වුණ දේවල් දරා ගන්න බැරුව ජීවත් වෙන්න බැහැ කියලා ගොඩක් අනද්දි ප්‍රතිශ්යාව සනසවන්න උත්සාහ කරනවා. නමුත් ඉතින් මේ සිද්ධ වෙච්ච දෙයට ප්‍රකාශට වගේම ත්‍රිෂාටත් කරගන්න දෙයක් නැහැ. මේ අතරේ පහවදා උදේ පස්සේකේ කොන්දස්තර ඇතුළු කට්ටිය එයාලා රෑ වීඩියෝ කරගත්ත දේවල් ඉන්ටර්නෙට් එකට දාලා කට්ටියත් එක්කම බෙදා ගන්නවා. මේ වෙලාවේදී මේවා බලන කට්ටිය මීට වඩා පැහැදිලි වීඩියෝ නැද්ද අහද්දි කොන්දස්තර මෙයාලට කියනවා ඔය ටික තමයි තියෙන්නේ හම්බුන ටිකෙන් සතුටු වෙන්න කියලා. මේ අතරදි තමයි හන්දියේ හැමෝම ඊයේ රෑ සිද්ධ වෙච්ච දේ ගැන කතා කරන්න පටන් ගන්නෙ. එයාලා බලාගෙන ඉන්නේ ප්‍රතිශ් හරි ත්‍රිෂා හරි කාමරයෙන් එළියට එනකන්. මේ වෙලාවේදී තමයි අපිට පෙන්වන්නේ එළියට යන්න බැරුව ඉන්න ත්‍රිෂා සහ ප්‍රතිශ්ව. රෑ ඉඳන්ම තාමත් අඬමින් ඉන්න ත්‍රිෂා ප්‍රතිෂ්ඨ කියනවා එයාලා ඔයාට කරදර කරයි එළියට යන්න එපා කියලා. ඒත් ඉතින් දරා ගන්න බැරි බඩගින්න නිසා ප්‍රතිෂ්බත් එකක් ගේන්න කාමරයෙන් එළියට ඇවිල්ලා හන්දියට යනවා. ඊට පස්සේ තමයි හන්දිය තියෙන හෝටලයට ගිහිල්ලා මුදලාලිගෙන් කෑම එකක් ඉල්ලගන්නේ. ඒ දෙත් එක්කම තමයි ප්‍රතිෂ් දකින්නේ කඩේ ඉන්න හැමෝම එයා දිහා බලාගෙන hina වෙනවා කියලා. මෙතනින් ප්‍රතිෂ් තේරුම් ගන්නවා ඊරෑ සිද්ධ වෙච්ච හැමදේම හැමෝම දැකලා කියලා. ඉතින් මෙන්න මේ නිසාම ලැජ්ජාව නිසා ඔළුව පාත් කරගෙන ඉන්න ප්‍රතිෂ් කෑම එකත් අරගෙන ආයෙමත් කාමරයට යනවා. ඒත් ඉතින් කාමරයට යන්න කලින් වෙන දේවල් දරා ගන්න බැරුව ලොකු වේදනාවකින් බිත්තියට ඔළුව ගහගන්න ගමන් අඬන ප්‍රතිෂ් කඳුළුත් පියදාගෙනම කාමරය ඇතුළට යනවා. ඊට පස්සේ එයා බත් එක ලිහලා කෑම එක කන්න එන්නේ කියලා ත්‍රිෂාට කතා කරත් එයා මුකුත්ම කියන්නේ නැතුව පැත්තකට වෙලා හොඳටම අඬනවා. ඉතින් මෙන්න මේ නිසාම කවදාවත් නොවුන තරම්ම ප්‍රතිශසරණ වෙනවා. මේ අතරේ මේ ගමේම ඉන්න ප්‍රකාශ්ට ප්‍රතිශ්ලට වෙලා තියෙන සිද්ධිය ගැන ආරංචි වෙනවා. ඒ නිසා එයාලා ප්‍රතිශ්ගේ යාළුවෙක් වෙන සන්තෝෂ්ට කතා කරලා කියනවා පුළුවන් තරම් නික්මනට ප්‍රතිශ්ට නොකිය ගමට එන්න කියලා. ඉතින් අන්න ඒ නිසාම අන්තිමේදී සන්තෝෂ් ගමට එනවා. මේ වෙලාවේ ප්‍රකාශ් වගේම ප්‍රතිශ්ලා නතර වෙලා ඉන්න කාමරේ අයිතිකාරයා සන්තෝෂ්ට මේ සිද්ධ වෙලා තියෙන දේ ගැන සම්පූර්ණයෙන්ම විස්තර කරනවා.
ඒ වගේම මේ දෙන්නට මානසික රෝගයක් තියෙනවද කියලත් මෙයාලා සන්තෝෂ්ගෙන් අහනවා. මේ දේවල් ඇහුවට පස්සේ හොඳටම ෂොක් වෙන සන්තෝෂ් මේ දෙන්නට කියනවා මම මුලින්ම ප්‍රතිශ්ලා ගැන ඔයාලට කිව්වනම් මේ කිසිම දෙයක් වෙන්නේ නැහැ කියලා. එහෙම කියලා සන්තෝෂ් මේ දෙන්නගේ අතීත කතාව මුල ඉඳන්ම කියන්න පටන් ගන්නවා. ඉතින් මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ ප්‍රතිෂ්ගේ ත්‍රිෂාගේ අතීත කතාව. මීට කාලයකට කලින් ආටිස්ට් කෙනෙක් විදිහට ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරපු ප්‍රතිෂ් එදා ඉඳන්ම සන්තෝෂ්ගේ හොඳ යාළුවෙක්. මේ විදිහට දවසක් ෆිල්ම් සෙට් එකේ වැඩ කර ඉදී ප්‍රතිෂ්ට අතරමං වෙලා ඉන්න බලු පැටියෙක්ව හම්බ වෙනවා. මේ බලු පැටියව එතන දාලා යන්න අකමැති වෙන ප්‍රතිෂ් එයාව බෝඩිමට අරගෙන ගිහිල්ලා පුළුවන් තරම් විදිහට කන්න බොන්න දීලා බලා ගන්නවා. ඒත් එක්කම තමයි අපිට පෙන්වන්නේ අනිත් පැත්තෙන් ත්‍රිෂා එයාගේ බල්ලා නැති වුණ දුකට නොකා නොබී කල්පනා කර ඉන්න විදිහ. ඉතින් මේ දේත් එක්කම දැන් ඔයාලට තේරෙනවා ඇති ප්‍රතිෂ්ට හම්බ වෙලා තියෙන්නේ ත්‍රිෂාගේ බලු පැටිය කියන එක. ත්‍රිෂාගේ තාත්තා ඉතාලියේ ඉන්න නිසාත් අම්මා මිය ගිහින් ඉන්න නිසාත් ත්‍රිෂා දැන් ජීවත් වෙන්නේ එයාගේ නන්දයි මාමයි ගාව. මේ අතර දවසක තමයි ප්‍රතිෂ්ගේ යාළුවෙක් ප්‍රතිෂ්ඨ නැති වුණ බල්ලෙක් ගැන විස්තර දැන්වීමක් ගෙනත් දෙන්නේ. ඉතින් මේ දැන්වීමත් එක්ක ප්‍රතිෂ්ඨ තේරුම් යනවා මේ දැන්වීමේදී නැති වෙලා ඉන්නවා කියන බල්ලා තමයි දැන් එයා ගාව ඉන්නේ කියලා. ඉතින් අන්න ඒ නිසාම එයාලා මේ දැන්වීමේ තියෙන නම්බර් එකට කතා කරලා කියනවා බල්ලා අපි ගාව ඉන්නේ එයාව අරගෙන යන්න කියලා. ඒ දෙත් එක්කම තමයි මේ පණිවිඩයත් එක්කම ගොඩක් සතුරු වෙන ත්‍රිෂා ප්‍රතිෂ්ගේ බෝඩිමට ඇවිල්ලා එයාගේ බල්ලව එක්කන්න යන්නේ. ඒ දෙත් එක්කම තමයි ප්‍රතිෂ්යි ත්‍රිෂයි අතර ලොකු යාළුකමක් ඇති වෙන්නේ. ඒත් ඉතින් මේ විදිහට කාලය ගත වෙලා යනකොට මේ යාළුකම එයාලට නොදැනීම ලොකු ආදරයක් බවට පත් වෙනවා. ඉතින් ත්‍රිෂාලාගේ ගෙදරින් මේ සම්බන්ධය ගැන දැනගන්න කල්ම එයාලා ගොඩක් සතුටින් කාලය ගත කරනවා. අන්තිමේදී ඉතින් මේ සම්බන්ධය ගැන ආරංචි වෙනවත් එක්කම තමයි ත්‍රිෂාගේ තාත්තා ඉන්දියාවට එන්නේ. එහෙම ඇවිල්ලා එයා ත්‍රිෂාට කියන්නේ මේ සම්බන්ධය ඔයාට ගැලපෙන්නේ නැහැ. මං ඉතාලිය යනකොට අනිවාර්යෙන්ම ඔයත් මාත් එක්ක එන්න ඕනේ කියලා. ඉතින් සිද්ධ වෙච්ච මේ දේත් එක්කම තීරණයක් ගන්න ත්‍රිෂා ගෙදරටත් හොරෙන් ඇඳුම් බෑග් එකත් ලෑස්ති කරලා ප්‍රතිෂ් එක්ක පැනලා යනවා. එයා ගොඩක් ආදරෙන් හදපු බලු පැටියට ත්‍රිෂා ගොඩක් දුකින් සමුදෙනවා. ඊට පස්සේ තමයි පහුවදාම යාළුවාගෙනුත් උදව්වෙන් මේ දෙන්න විවාහ වෙන්නේ. විවාහයෙන් පස්සේ ප්‍රතිෂ් ත්‍රිෂත් එක්ක එයාලගේ ගෙදරට ආවත් ත්‍රිෂා ක්‍රිස්තියානි ගෑනු ළමයෙක් නිසා ප්‍රතිෂ්ගේ අම්මා ඒ දෙන්නව ගෙදරට ගන්න බැහැ කියලා කියනවා. ප්‍රතිෂ්ගේ තාත්තා මේ වෙලාවේදී උදව් කරන්න හැදුවත් ප්‍රතිෂ්ගේ අම්මා තාත්තටත් කියන්නේ ඔයා මේ දෙන්නව බාර ගන්නවා නම් එහෙම මගේ මලමිනි ඔඩින්ම මේ දෙන්නව ගෙදරට ගන්න කියලා. ඉතින් සිද්ධ වෙච්ච දේවල් එක්කම ප්‍රතිෂ් තේරුම් ගන්නවා ගෙදර අය කීයටවත් ඒ දෙන්නව බාරගන්නේ නැහැ කියලා. මේ වෙලාවේදී සන්තෝෂ් මෙයාලට කියන්නේ ඔයාලා වෙන කොහෙවත් යන්න ඕනේ නැහැ. ටික දවසක් යනකම් ඔයාට අපේ ගෙදර ඉන්න පුළුවන් කියලා. ඒත් ඉතින් ප්‍රතිෂ් මේ වෙලාවේදී කියනවා ඔයා අපි නිසා කරදර වෙන්න ඕනේ නැහැ. අපි කාමරයක් අරගෙන ඒකේ නතර වෙන්නම් කියලා. මෙහෙම කියලා ප්‍රතිෂ් හෝටල් එක කාමරයක් බුක් කරනවා. මෙහෙම ඉන්න අතරේදී ත්‍රිෂා ගොඩක් දුකින් ඉන්න නිසා ප්‍රතිෂ් මෙයාට කියන්නේ ඔයා කවදාවත් මේ කත්ත තීරණය ගැන දුක් වෙන්න එපා. මං ඔයාව ගොඩක් ආදරෙන් බලා ගන්නම් කියලා. ප්‍රතිෂ් කිව්ව මේ දේවල් එක්ක ත්‍රිෂාගේ හිත හැදීගෙන එද්දි තමයි ත්‍රිෂාගේ ෆෝන් එකට ෆොටෝ එකක් එන්නේ. ඉතින් මේ ෆොටෝ එක දකින්නවත් එක්කම තමයි ත්‍රිෂා හොඳටම දුක් වෙන්නේ. මොකද ත්‍රිෂාගේ තාත්තා එයා ආදරෙන් හදපු බලු පැටියගේ බෙල්ල කපලා ෆොටෝ එකක් එවලා තියෙන්නේ. ඒ ෆොටෝ එක එක්කම වොයිස් මෙසේජ් එකකින් තාත්තා කියලා තියෙන්නේ ඔයා කවදා හරි ආයෙමත් මේ ගෙදරට ආවොත් එහෙම බල්ලට වෙච්ච දේ තමයි ඔයාටත් වෙන්නේ කියලා. ඉතින් මේ වොයිස් මෙසේජ් එකට වගේම මේ ෆොටෝ එකට ත්‍රිෂාට වගේම ප්‍රතිෂ්ටත් ගොඩක් දුකයි. මෙතනින් පස්සේ පහවදා ප්‍රතිෂ් ඉන්න හෝටලයට ප්‍රතාෂ්ගේ තාත්තා එනවා. එයා ප්‍රතිෂ්ට කියනවා අම්මගේ තරහ ඔයාලට දරුවෙක් හම්බ වෙච්ච දවසක නැති වෙලා යයි. එතකොට අපි හැමෝටම ආපහු එකට ජීවත් වෙන්න පුළුවන් කියලා. ඉතින් අන්න ඒ නිසාම පස්සේ මේ හැමදේම හරියයි කියලා ප්‍රතිෂ්ගේ තාත්තා මේ වෙලාවේදී ප්‍රතිෂ්ට කියනවා. ඉතින් තාත්තා කිව්ව මේ දේවල් එක්කම එදා ඉඳගෙනම දරුවෙක් හදාගන්න ඕන කියන අදහස මේ දෙන්නගේ හිසට එනවා. මෙහෙම කාලය ගත වෙලා ගිහිල්ලා විවාහ වෙලා අවුරුදු 3ක් ගිහිල්ලා ප්‍රතිෂ්ඨයි ත්‍රිෂාටයි තාමත් දරුවෙක් නැති නිසා සන්තෝෂ් මෙයාලට කියන්නේ ડોක්ටර් කෙනෙක්ව හම්බ වෙන්න යන්න කියලා. ඉතින් සන්තෝෂ් කිව්ව මේ දේවල් එක්කම අන්තිමේදී මේ දෙන්න පරීක්ෂණ කිහිපයකටම යනවා. ඉතින් මේ පරීක්ෂණවල ප්‍රතිඵලයක් විදිහට මෙයාලට දැනගන්න පුළුවන් වෙනවා ප්‍රතිෂ්ඨික ශුක්‍රාණු වල ප්‍රමාණය වගේම ක්‍රියාකාරීත්වයේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ડોක්ටර්ස්ලා මේ වෙලාවේදී මෙයාලට කියන්නේ මෙහෙම දෙයක් සිද්ධ වුණා කියලා දුක් වෙන්න එපා. IVF ක්‍රමයට ළමෙක් හදාගන්න පුළුවන් කියලා.
ඉතින් ඒ කියන්නේ නලදරු උපතක් කරන්න කියලත් ඩොක්ටර්ස්ලා මෙයාලට කියනවා. ඒත් ඉතින් ඒ වෙනුවෙන් ලක්ෂ ගාණක් වියදම් කරන්න ඕන නිසා ඒ ක්‍රමය අතෑරලා දාන්න මෙයාලට සිද්ධ වෙනවා. මොකද මෙයාලට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ ගොඩක් අමාරුකම් මැද නිසා. ඊට පස්සේ තමයි ප්‍රතිශයාලගේ මේ ප්‍රශ්නය ගැන එයාගේ තාත්තට කියන්නේ. තාත්තා මේ වෙලාවේදී කියනවා බටහිර බෙහෙත් වලට වඩා ආයුර්වේද බෙහෙත් හොඳයි. ඒ නිසා මම මේ කියන වෙද මහත්තයාව ගිහිල්ලා හම්බ වෙන්න කියලා. ඉතින් අන්තිමේදී ප්‍රතිශ්‍රිෂාවත් එක්කගෙන ගොඩක් දුර ඉන්න වෙද මහත්තයෙක්ව හම්බ වෙන්න යනවා. මේ වෙද මහත්තයා ප්‍රතිෂ්ගේ නාඩි බලලා කියනවා ප්‍රතිෂ්ගේ ඇඟ ගොඩක් උෂ්ණයි කියලා. ඒ වගේම ඒ දෙන්නට මේ තරම් කාලයක් දරුවෙක් නැති වෙන්න හේතුව ස්වභාවික පරිසරයක් නැතිකම නිසා කියලත් මෙයා කියනවා. මේ වෙලාවේ මේ වෙද මහත්තයා මේ දෙන්නටම ආයුර්වේද බෙහෙතක් දෙනවා වගේම තවත් එක ප්‍රතිකර්මයක් කියනවා. ඉතින් මේ ප්‍රතිකර්මය තමයි මේ දෙන්න ගඟක නාලා ඇඟ සිසිල් වෙලා විනාඩි කිහිපයක් ඇතුළත සංසර්ගයේ යෙදෙන එක. ඒ වගේම වෙද මහත්තයා ත්‍රිෂාට කියනවා ඔයා කැමති සංගීතයකට සවන් දීලා හිත සංසුන් කරගන්න කියලා. ඉතින් මේ බෙහෙත් ටික වගේම උපදෙස් ටිකත් අරගෙන එදා ප්‍රතිෂා ත්‍රිෂා ගොඩක් රැ වෙලා ගෙදර එනවා. ත්‍රිෂා මේ දේවල් කරන්න ඕනෙමද කියලා ප්‍රතිෂ්ගෙන් අහනකොට එයා කියනවා මේ ප්‍රශ්නේ විසඳ ගන්න නම් අපි මේක කරන්න ඕනේ කියලා. ඉතින් එදා ඉඳගෙනම ප්‍රතිෂ් නිදහස් තැනක තියෙන ගඟක් හොයාගන්න ගොඩක් මහන්සි වෙනවා. මේ අතරෙදි තමයි සන්තෝෂ්ගේ මාර්ගයෙන් ප්‍රතිෂ්ට ප්‍රකාශ් ගාව රස්සාවක් හම්බ වෙන්නේ. සන්තෝෂ් මේ ප්‍රතිකාරය ගැන ප්‍රකාශ එක්ක කියන්න හැදුවත් එයාගෙන් ත්‍රිෂාට ලැජ්ජාවක් වෙයි කියලා ප්‍රතිෂ් හිතන නිසාම ඒ කිසිම දෙයක් ප්‍රකාශ එක්ක නොකිය ඉන්න සන්තෝෂ් තීරණය කරනවා. අන්තිමේදී සෙනඟ අඩු ගම්බදව තියෙන ප්‍රකාශ්ගේ ගමේ වැඩ කරන්න ප්‍රතිෂ් කැමති වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ගමට එන්නේ. සන්තෝෂ් කියන මේ කතාව අහගෙන හිටියට පස්සේ මෙතන වෙලා තියෙන්නේ මොකක්ද කියන එක ප්‍රකාශට තේරුම් යනවා. ප්‍රතිෂ්ඨ ත්‍රිෂා එක්ක ගෙදර යන්න තියෙන උවමනාව, දරුවෙක් හදන්න තියෙන උවමනාව, තමන්ගේ අම්මව උවමනාව නිසයි ඒ දෙන්නම මේ දේවල් කළේ කියන එකත් ප්‍රකාශට තේරුම් යනවා. ඊට පස්සේ ප්‍රකාශ් සන්තෝෂ් සහ ගෙවල් අයිතිකාරයත් එක්ක කෙලින්ම යන්නේ හන්දියේ බස් එකේ කොන්දොස්තර ඇතුළු කණ්ඩායම හම්බ වෙන්න. මේ අයව හම්බ වෙලා ප්‍රකාශ් මේ දෙන්නගේ ජීවිත කතාව මුල ඉඳලම යාලට කියනවා. ඉතින් මේ දේ ඇහුවට පස්සේ තමයි එතන ඉන්න හැමෝම ගොඩක් ෂොක් වෙන්නේ. ඒ වගේම ප්‍රකාශ් මේ හැමෝම කරපු දේ ගොඩක් වැරදි කියලාත් එයාලට තේරුම් කරනවා. ඒත් ඉතින් හැම කෙනෙක්ම Tamanගේ වැරදි තේරුම් ගන්නකොට ප්‍රතිෂ්ගේ වගේම ත්‍රිෂාගේ ඒ වීඩියෝ එක මුළු ඉන්දියාව පුරාම ගිහිල්ලා ඉවරයි. ඒත් එක්කම ප්‍රකාශ් සන්තෝෂුයි ගෙවල් අයිතිකාරයයි එක්ක ප්‍රකාශ්ලා ඉන්න කාමරය ළඟට යනවා. ඒත් ඉතින් මේ වෙලාවේ තමයි එයාලා දකින්නේ එයාලගේ මේ කාමරය දැන් ලොක් කරලා කියලා. ඊට පස්සේ තමයි මෙයාලගේ ෆෝන් දෙකටම මෙයාලා මාරුවෙන් මාරුවට කෝල් කරන්නේ. ඒත් ඉතින් මේ වෙනකොට මෙයාලගේ එක ෆෝන් එකක්වත් වැඩ කරන්නේ නැහැ. මේ අතරෙදි අපිට පෙන්වන්නේ ප්‍රතිෂ්ඨා එක්කම එයාගේ අතින් අල්ලගෙන ආයමත් ගඟට යන විදිහ. මේ විදිහට ගඟට යන ඒ දෙන්න සුපුරුදු විදිහටම නාන්න පටන් ගන්නවා. ඉතින් මෙතනින් මේ සිද්ධිය කට් වෙලා ඊළඟට අපිට පෙන්නනවා පහුවදා උදේ ප්‍රකාශ්ගේ ෆෝන් එකට කෝල් එකක් එන විදිහ. මේ කෝල් එක ආන්සර් කරපු ගමන්ම ප්‍රකාශ් හොඳටම ෂොක් වෙනවා. ඊට පස්සේ ප්‍රකාශ් සන්තෝෂවත් එක්කගෙන කෙලින්ම යන්නේ ගමේ තියෙන ගඟ ගාවට. කලින් දවසේ ත්‍රිෂාටයි ප්‍රතිෂ්ඨයි හොඳටම ගහලා ඒ දෙන්නව වීඩියෝ කරපු හැමෝම දැන් මෙතන ඉන්න විදිහත් මෙයාලට බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතන මිනිස්සු ගොඩක් රැස් වෙලා ඉඳිද්දි මෙයාලට තේරෙනවා මොන වගේ දරුණු දෙයක්ද මෙතන වෙලා තියෙන්නේ කියලා. ඒත් එක්කම තමයි සන්තෝෂ් ප්‍රකාශ් එක්කම ගොඩක් අමාරුවෙන් මේ ගඟ දිහා බලන්නේ. ඒත් එක්කම තමයි මෙයාලා කොයි වෙලාවෙවත් බලාපොරොත්තු නොවුණු විදිහට ත්‍රිෂාගේ ප්‍රතිෂ්ගේ මල සිරුරු දෙක ගඟ අයිනට ගොඩ ගහලා තියෙන විදිය මෙයාලා දකින්නේ. මේ වෙලාවේදී මේ දැක්ක දේත් එක්ක වේදනාව දරා ගන්න බැරුව ප්‍රකාශ් වගේම සන්තෝෂුත් හොඳටම අඬන්න පටන් ගන්නවා. ඒත් එක්කම මල සිරුරු දෙක ගොඩට ගත්ත ඒ අය ඒ දෙන්න ගඟේ ගිලිලා සියදිවි නසා ගන්න කලින් අත් දෙක එකට තියලා බැඳගත්තු ඒ රෙදි කෑල්ල කපලා දානවා. ඊට පස්සේ ඒ දෙන්න ගොඩක් තදින් අල්ලන් ඉඳපු එයාලගේ අත් දෙකෙන් අමාරුවෙන් ගලවලා දානවා. ඉතින් මේ වෙලා තියෙන හැමදේම ඉවසන්නවත් බැරි තරම් වේදනාවකින් තමයි මේ දෙන්න බලාගෙන ඉන්නේ. මොකද දැන් එයාලට කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. ලැජ්ජාවයි ඒ වේදනාවයි දෙකම දරා ගන්න බැරි නිසා මේ දෙන්න මේ වෙනකොටත් එයාලගේ ජීවිතේ නැති කරගෙන ඉවරයි. ඊළඟට තමයි මේ දෙන්නගේම මල සිරුරු දෙක රෝහලට අරගෙන යන්නේ. මේ වෙලාවේ මේ මරණ දෙකට වග කියන්න ඕන අය දෙපැත්තට වෙලා මේ දිහා බලාගෙන ඉන්නවා. ඒත් ඉතින් මොන වුණත් මෙයාලට මේ දේවල් කරන්න කලින් ගොඩක් හිතන්න තිබුණා. මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ එදා ප්‍රතිෂ්ඨයි ත්‍රිෂාටයි කරදර කරපු අය ආයමත් කඩමණ්ඩියට වෙලා ඉන්න අතරේ ඒ දෙන්නගේ මරණය ගැන තියෙන පත්‍ර වාර්තාවක් කියවන විදිහ. ඒ වගේම මේ පත්තරේ කියවනකොට මෙයාලා දන්න දේවල් ටික සාමාන්‍ය විදිහට කියාගෙන ගියත් තවදුරටත් විස්තර කියවගෙන යද්දි තමයි මෙයාලා හොඳටම ෂොක් වෙන දෙයක් දකින්නේ. මේ පත්තර වාර්තාවේ තියෙන විදිහට මරණ පරීක්ෂණයේදී ත්‍රිෂා ඒ වෙනකොටත් ගැබිනියක් කියලා හෙළි වෙලා තියෙනවා.
ඒක අහනවත් එක්කම තමයි මෙතන ඉඳපු අයට තමන් කරපු දේ බරපතලකම තේරුම් යන්නේ. ඉතින් මෙන්න මේ සිදුවීමත් එක්කම තමයි මේ මූවී එක අවසන් වෙන්නේ. ඒත් ඉතින් මූවී එකේ අන්තිමේටම අපිට පෙන්වන්නේ වතුර යට ඉන්න ත්‍රිෂා ගර්භණියක් වෙලා ඉන්නකොට එතනට පීනගෙන එන ප්‍රතිශ් ත්‍රිෂාගේ කුස සිපගෙන එයා ළඟටම වෙලා ඉන්න විදිහ. ඉතින් මේ සංවේදී සිදුවීමත් එක්කම තමයි මේ මූවී එක අවසන් වෙන්නේ. මොනවා වුණත් ඉතින් ත්‍රිෂායි ප්‍රතිශුයි බලාපොරොත්තු වෙච්ච විදිහට එයාලට දරුවෙක් හම්බ වෙන්න හිටියත් එයාලට උන ප්‍රශ්නයත් එක්කම එයාලා ගොඩක් දුර හිතන්නේ නැතුව එයාලගේ ජීවිතේ නැති කරගත්තු නිසාම ඒ හැමදේම යාලට නැති වෙලා ගියා. ඉතින් මේ වගේ ප්‍රශ්නයක් ඒ දෙන්නට ආවේ නැත්තම් ආදරණීය අම්මෙකුයි තාත්තෙකුයි වෙන්න ඒ දෙන්නට අවස්ථාව තිබ්බා. සමාජයේ ජීවත් වෙන අපි හැමෝටම එකිනෙකාට ආවේනික වූ ප්‍රශ්න තියෙනවා. අපිට අපි අවට ඉන්න හැමෝගෙම ප්‍රශ්න විසඳන්න බැරි වුණත් අපිට කරන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි අපි නොදන්න ප්‍රශ්නයකින් පීඩා විඳින මිනිස්සෙක්ට එයාලගේ ප්‍රශ්න වලට අනවශ්‍ය මැදිහත් වීම නොකර ඉන්න එක. ඉතින් මේ මූවී එකෙන් ප්‍රතිෂ්ඨයි ත්‍රිෂාටයි එයාලා අවට ඉන්න අය කාරුණික වුණා නම් එහෙමත් නැත්නම් එයාලගේ ප්‍රශ්න වලට අනවශ්‍ය මැදිහත් වීමක් නොකර හිටියානම් එයාලගේ වගේම එයාලගේ දරුවගේ ජීවිතයත් බේරගන්න තිබුණා. ඉතින් මේ මූවී එක ගැන ඔයාලට හිතෙන දේවලුත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. දිගටම මේ විදිහේ වීඩියෝස් බලන්න. ඔයාලා කැමති නම් අපිව subscribe කරලා bell icon එකත් ඕල් දාලා තියාගන්න. එහෙනම් ඉතින් ආයෙමත් මේ වගේ සුපිරිම මූවී එකකින් ඔයාලව හම්බ වෙනකම් ඔයාලට සුබ දවසක්.